වලට මේක ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පුරිෆිකේෂන් වලට. හෝලි ස්පිරිට් වෝටර් තියෙනවා කියලා තමයි මේගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒකේ බහැලා නැත්නම් මොන හොදගෙන ඒ වගේ කරගන්න පුළුවන්. මේක ඇතුළට ඔයාලට කොටට ඇඳගෙන එහෙම යන්න බෑ. මෙයාලා සරවන එකක් දෙනවා අපිට ඒක ගන්න පුළුවන්. මෙතනින් තමයි ළමයි යාලා සලොන් එක දෙන්නේ. ඔයාලට පේනවා නේද අර කට්ටිය ඇඳගෙන යනවා. ඒක ෆ්‍රී දෙන්නේ. මගේ හබීත් ඒක ඇඳා මට නම් අදින්න ඕනුන්නේ නැහැ. මොකද මම ඕල්රෙඩි සලොන් එකක් ඇඳගෙන ආපු නිසා. ඒක ඇඳගෙන මෙහෙම ඇතුළට යන්න තියෙන්නේ. මගේ ෂෝල්ඩර්ස් එහෙමත් ඕපන් කරගෙන මෙහෙට එන්න බෑ. පේනවා නේද මේ ග්‍රීන් කලර් ඩ්‍රෙස් එකක් ඇඳලා යන කපල් එකක්. ඒක ගොඩක් අය මෙතන ඇඳගෙන ඉන්නවා. ඒක මෙතනදී ඇත්තටම අපිට මෙතනින්ම ගන්න පුළුවන්. ඒක ඇඳන් තමයි අපි අර හෝලි පුරිෆිකේෂන් වෝටර් එකට බහින්නේ. මෙන්න මේ පොන්ඩ් එකට. ඉතින් ඔයාලා මේ විශේෂ ඇඳුමක් ඇඳගෙන මේ පොන්ඩ් එකට බැස්සට පස්සේ කරන්න ඕනේ රිචුවල් එක කොහොමද කියලාත් අතන එහා පැත්තේ තියෙන බෝඩ් එකේ ගහලා තියෙනවා. මෙතන ඔයාලට දැක්කේ ඔයාලට සුද්ධ වූ වතුරෙන් පුරිෆිකේෂන් එක කරගන්න පුළුවන් තැන. ගොඩක් ෆොරිනර්ස් අය කරනවා. ආයෙ කරනවා නම් ගර්ල්ස් අර වගේ ක්‍රීම් කලර් තියෙනවා ඩ්‍රෙස් එකක් අඳින්න බොයිස් එකත් වෙනම තියෙනවා සාවන් එකක්. ඒක මෙතනින් අරගෙන යන්න පුළුවන්.